මේ ඊයේ පෙරේදා ලොකු ප්‍රවණතාවයක් තියෙනවා ආණ්ඩුවට විරුද්ධ දේශපාලන මතයක් දරන අනිත් දේශපාලන පක්ෂවල ඒ දේශපාලන ව්‍යාපාරවල ක්‍රියාකාරිකයන්ගේ සමාජ මාධ්‍යවල ගිණුම් වලට පැනලා තිත්ත කුණුහරුපෙන් තාම වෛරී සහගතව විෂ පතුරවගෙන හරිද පිස්සු බල්ලෝ වගේ කුණුහරුප කියන තාම අසභ්‍ය විදිහට තාම ම්ලේච්ඡ විදිහට හැසිරෙන ෆේක් ප්‍රොෆයිල් කණ්ඩායමක් නිරීක්ෂණය වෙනවා Facebook එකේ සහ YouTube එකේ. මම දැක්කේ ඊයේ පෙරේදා මිලින්ද රාජපක්ෂ යාගේ වැඩසටහනකදී කියනවා එයාලට තොරතුරු ඇවිල්ලා තියෙනවා කියලා මේ ෆේක් ප්‍රොෆයිල් බලකාය මෙහෙවන්නේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති කෙනෙක් වෙන නජිත් ඉන්දික කියලා. නජිත් ඉන්දික කියන පුද්ගලයා තමයි මේ ෆේක් ප්‍රොෆයිල් බලකායට නායකත්වය දෙන නිසා මෙහෙවන්නේ කියන එයාලට තොරතුරු ආවා කියලා මිලින්ද රාජපක්ෂ කියනවා. ඉතින් ඒ කතාව ඇත්ත නම් ඒක බොහොම නරක ප්‍රවණතාවයක්. ඒකට හේතුව තොර අපිට සිද්ධ වෙනවා පිළිගන්න මේක කරන්නේ ආණ්ඩුවේ පූර්ව අනුග්‍රහය ඇතුව ආණ්ඩුවේ දැනුවත් වීම මත කියන එක පිළිගන්න වෙනවා. මොකද මේ විදිහට විපක්ෂයේ දේශපාලන අදහස් දරන මිනිස්සුන්ට විශේෂයෙන්ම කාන්තාවන්ට. ඒ කාන්තාවෝ බොහොම සීමිතයි දේශපාලන අදහස් දරන කාන්තාවෝ ඉන්නේ. විපක්ෂයේ දේශපාලන අදහස් දරන කාන්තාවන්ගේ ප්‍රොෆයිල් වලට පැනලා නරක විදිහට චරිත ඝාතනය කරලා කුණුහරුප කියලා මිනිස්සු එපා කරනවා. නින්දිත විදිහට තමයි මිනිස්සු හැසිරෙන්නේ. ඉතින් මේ ෆේක් ප්‍රොෆයිල් බලකායේ හැසිරීමෙන් චූන් වෙන අනිත් මාලිමා ම්ලේච්චෝ ටික Facebook එකේ ඉන්න අය වගේ ම්ලේච්චෝ ටිකක් ඒ වගේ විස කොමන්ට් දාන කුණුහරුප කියලා ගඳගස්සන ඒ ඔරිජිනල් ප්‍රොෆයිල් වලින් ඉන්න මාලිමාවේ පාක්ෂිකයෝ ටිකත් ඒ විදිහටම බැනවදිනවා තර්ජනය කරනවා මරනවා කියනවා කොටනවා කියනවා දෙමව්පියන්ට දරුවන්ට සාප කරනවා මහා ජරා විදිහ විසකුරු සමාජයක් දක්වා මේ සමාජය මේ විදිහට පල්ලම් බහින තත්ත්වයක් තමයි පේන්න දින්නේ. ඒක අතර මෙහෙම නජිත් ඉන්දික කියන පුද්ගලයා නම් තාම බරපතල තත්ත්වයක්. ඒක මොකද එහෙමනම් අපිට සිද්ධ වෙනවා මේක ආණ්ඩුවේ අනුදැනුම සහ ආණ්ඩුවේ දැනුවත් වීම මත සිද්ධ වෙන කාරණාවක් කියන එක. නජිත් ඉන්දික කියන පුද්ගලයා තමයි අර එක වතාවක් කිව්වේ පාර්ලිමේන්තුවේදී ඊට පස්සේ වෙනත් පක්ෂ වලින් ජනාධිපතිවරු බිහි වෙන්නේ නැහැ. ජනාධිපතිවරු බිහි වෙන්නේ අපේ පක්ෂයෙන් විතරයි. එහෙම නැත්නම් මාලිමාවෙන් විතරයි කියලා. ඉතින් අතරම ඒ වගේ පැසිස්ට් මානසිකත්වයක් තියෙන එහෙම නැත්නම් ඒකාධිපති ම්ලේච්ඡ මානසිකත්වයක් තියෙන පුද්ගලෙක් නේ පුද්ගලයා නේද? මේ කියන්නේ අපේ රටේ බහුපක්ෂ දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ දේශපාලනය නෙමෙයි ඊට පස්සේ තියෙන තනිපක්ෂ දේශපාලනයක්. අන්න ඒ වගේ තැනකට තමයි මේ රට අරගෙන යන්නේ කියන කතාව යාලා කලින් ඉඳන් කියනවා. ඒක තමයි ඒ අපේ පක්ෂෙන් විතර ජනාධිපතිවරු බිහි වෙන්නේ කියලා කිය කතාවේ තේරුම. අතරම මේ සමාජ මාධ්‍ය ෆේක් බලකාය මෙහෙවන්නේ නජිත් ඉන්දික කියන පුද්ගලයා නම් අර ජනාධිපතිවරයාද කියනවනේ අපේ රටේ කළු රාජ්‍යයක් තියෙනවා. ඉතින් ඒක අපි බිඳිනවා කියලා. ඉතින් ඔයාලා එහෙම කියන ගමන් මේ කළු සමාජ මාධ්‍ය පාතාලයක් මෙයාලා හදාගෙන යනවා. නේද? සමාජ මාධ්‍ය කියන්නේ සමාජයේම හරස් කඩක්නේ. ඉතින් සමාජ මාධ්‍ය ඇතුලේ විස පතුරවනවා කියන්නේ ඒක සමාජෙට කෙලින්ම දැනෙනවා. මේ පුද්ගලයා ඇවිල්ලා තින්නේ දකුණු පළාතේ රන්න කියන ප්‍රදේශයෙන්. එතකොට අර දැන් කියනවානේ අර ඕන පුද්ගලයෙකුට නමක් දෙන අන්වර්ථ නාමයක්. එතකොට මේ නජිත් ඉන්දික හේවත් රන්නේ නජිත්. නජිත් ඉන්දික හේවත් රන්නේ නජිත් තමයි මාලිමාණ්ඩුවේ සමාජ මාධ්‍ය පාතාලයේ මෙහෙවන ගෝඩ්ෆාදර්. එහෙම තමයි අපිට හිතන්න වෙන්නේ. මට මතකයි එකපාරක් මම ඔය ඇඹිලි පිටිය හරහා හුම්මානට යනකොට රන්න කියලා ගමක් හම්බ වෙනවා. ඔය රන්න කියන ප්‍රදේශය ඒ කියන්නේ මේ නජිත් ඉන්දිකගේ ගම මම දැක්කා මේ මොකෙක් හරි කඩප්පුලි කොල්ලෙක් ඕකේ මේ රන්න කියන නාමපූර්වයේ රන්න කියන අකුරට ඉස්සරහින් කොම්බුව දාලා තියෙනවා. ඒක රෙන්න වෙලා තියෙනවා. ඒක අතල්ලකට කරලා තියෙනවා. කොහම හරි ඉතින් රන්නේ නජිත් අපිට දාන්න වෙන්නේ තවට කොම්බුවක් තමයි ඉස්සරහට. එතකොට රෙන්නේ නජිත්. අතම සමාජ මාධ්‍ය ගඳගස්සන්නේ රීලා ගඳගස්සන්නේ නජිත්. ඔයා තමයි එහෙමනම් මේ වැඩේ කරන්නේ. ඔයා එතකොට රන්නේ නජිතුත් නෙමෙයි ඔයා රෙන්නේ නජිත්. නේද? නිසා රෙන්නේ නජිත් ඔයා මේ වැඩේ කරනවා නම් කරුණාකර මේ වැඩේ නතර කරන්න. ප්‍රජාතන්ත්‍රවාදී රටක විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීත්වය අත්‍යවශ්‍යයි. ප්‍රජාතන්ත්‍රවාදී හරපද්ධතිය ඇතුළේ ඒක තියෙනවා. විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීත්වය අනිවාර්යයෙන්ම ක්‍රියාකාරීව තිබිය යුතුයි. නේද? ඉතින් එතකොට මේ විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීත්වය මේ විදියට තාම පහත් විදියට ම්ලේච්ඡ විදියට මර්ධනය කරන්න හදනවා නම් ඒක ඔයාලට කරන්න බෑ. ඒක කරන්න පුළුවන් කාලෙකනේ මේ ඔයාලා ඉන්නේ. මේක 1971 හෝ 1988 89 නෙවෙයි. ඒක කරන්න බෑ ඔයාලට. කරන්න උත්සාහ කරන්නත් එපා. ඒතර තව තවත් තීව්‍ර වෙනවා මේ ආණ්ඩුවට තියෙන විරෝධය. නජිත් ඉන්දික හේවත් රන්නේ නජිත් එහෙම නැත්නම් රෙන්නේ නජිත් කරුණාකරලා රෙන්න එපා. ඔයාගේ ඔය තැන් වල රෙන්න ඔයාගේ ගෝලයන්ටත් කියන්නේම රෙන්න එපා කියලා ෆේක් ගෝලයන්ට රෙන්න එපා කියන්න මොකද ගඳයි. හැමතැනම ගඳ ගහනවා. ඔයාලා එම රෙනවා නම් එම රීලා තියෙනවා නම් ඇටිම්බින් ඉන්න එපා කරුණාකරලා හොද ගන්න. මොකද ගඳ ගහනවා හැමතැනම. සමාජය ගඳ ගස්සනවා ඔයාලා වෙලා. කුණුහරුප කියලා ම්ලේච්ඡ වෛරී සහගත අදහස් කියලා මේක ගඳ ගස්සනවා. මේ වගේ තත්ත්වයක් මීට කලින් තිබුණේ නැහැ. මේ වගේ ගඳක් තිබුණේ නැහැ නජිත්. රෙන්න එපා මේ කරුණාකරලා. ප්ලීස් ඔයාලා කියන්නේ බොහොම කාරුණිකව කියන්නේ ඔයාලා මේ වැඩේ කරනවා නම් මේ වලින් ආණ්ඩුවේ ගිලින ජනප්‍රියත්වය රැකගන්න හිතන්නවත් එපා. එහෙම කරන්න බෑ. ජනමතය කියන එක හදන්නත් පුළුවන් වෙනස් කරන්නත් පුළුවන්. ඒක කරන්න පුළුවන් සමාජයට. ඒ නිසා මේක සමාජයට කරන බලපෑමක් විදිහට අපි සලකන්නේ. කරුණාකරලා ඔයාලා රෙන්න එපා. නජිත් රෙන්න එපා. ඔයා රන්නේ නජිත් කියලා පිළිගන්නම්. ඔයා රෙන්නේ නජිත් කියලා දකින්න අපි කැමති නැහැ. ඔයා රන්නේ නජිත් වෙන්න ඒක හොඳයි. නජිත් ඉන්දිකේවත් රන්නේ නජිත්. ඔයා රෙන්නේ නජිත් වෙන්න එපා. ප්ලීස්